අද අපි ලුණු විල සම්බෝලයක් සාදා ගන්න ආකාරය බලමු. මේ තියෙන ලුණු විල මේවා පොඩි කරගන්නතෝ සාමාන්‍ය කැබලි වලට කඩා ගන්න ඕනේ. මොකද පොඩි කරගත්තොත් තීත්තර හයන්න පුළුවන්. තියෙන්නේ අපි කඩාගත්ත ලුණු විල ටික. දැන් අපි බලමු සම්බෝලේ කොහොමද හදාගන්නේ කියලා. අපි දැන් ලුණු විල ටික සෝදා ගමු. පොඩි කරගන්න නැතුව. දැන් අපි බලමු මොනවාද ලුණු විල සම්බෝලේ හදාගන්න අවශ්‍ය වන්නේ කියලා. මේ ලුණු විල තියෙනවා. සිහින් වගාගත් පොල්. රට ලුණු තියෙනවා. අමු මිරිස් තියෙනවා. රට ලුණු වෙනුවට රතු ලුණු යොදාගත්තා නම් ඊට වඩා හොඳයි. දෙහි යුෂ අවශ්‍ය වෙනවා. මම දෙහි ගෙඩියක් අරන් තියෙනවා. ඔයාලට නාරං වුණත් ගන්න පුළුවන්. ලුණු අවශ්‍ය වෙනවා. අපි දැන් ලුණු ටික කපා ගමු. මිරිසුත් අපි කපා ගමු. සීන් වගාගත් පොල් එකතු කර ලුණු එකතු කරනවා. දැන් පොඩි කරගන්න නැතුව සිහින්ව අනා ගන්නවා. දෙහි යුෂත් එකතු කරන්න තමයි හදන්නේ. මේ ලුණු විල සම්බෝලේ කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද මතක ශක්තිය වැඩි කරගන්න උදව් වෙනවා. මේ තියෙන දැන් අපි සාදාගත්ත ලුණු විල සම්බෝලේ. ඔයාලත් හදලා බලන්න. ගොඩක් ගුණයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.